ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධානව පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේදීත් ඒ කෙටි දහම් අනුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා ධම්මපදය කියන බණ පොතෙන් ගාථාවන් දෙකක් තෝරාගෙන තිබෙනවා. මෙම ගාථා දෙක අපේ බුදු පියාණන් වහන්සේ වදාළේ බුදු පියාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයක් මුල් කරගෙන. වරක් එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් සවැත් නුවර උදෑසන කාලේ පිණ්ඩපාතය වැඩම කරපු අවස්ථාවේ කොසල් රජතුමාගේ අනින් විශාල සිරකරුවන් පිරිසක් දම්වැල් වලින් බැඳලා එක්කගෙන යනෝ දැක්කා. ඒ ඇත්තන් සිර බහරයට පමුණවනෝ සිරගත කරන අවස්ථාවක සිද්ධියක් දැක්කා. ඒ සොරු පිරිස ඒ සිරකරුවන් පිරිස ඒ බන්ධනයන්ගෙන් මිදෙන්න බැරිව ඒ මුරබටයන් ආදී විදිහට ඒ ඇත්තන්ගෙන් ලැබෙන තාඩන පීඩන සහිතව බොහොම දුක් විඳින ස්වභාවයක් තමයි දිස්සුනේ. ඉතින් මේක දැකලා භික්ෂුන් වහන්සේලා උදෑසන කාලේ පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතය අවසන් කරලා හැන්දෑ කාලේ දහවල් කාලේ බුදු පියාණන් වහන්සේ බලන්න ගිහිල්ලා වැඳලා නමස්කාර කරලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා මතක් කළා උදෑසන කාලේ දැකපු සිද්ධිය. ඒ අනුව ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මීට වඩා දැඩි බැඳුම් මේ ලෝකෙහි තිබෙනවාද කියලා. ඊට පිළිතුරු වශයෙන් බුදු පියාණන් වහන්සේ වදාලා මේ බැඳුම් නම් මොනවද? මේ ඊටාම සුළු බැඳුම්. නමුත් මීට වැඩි එහා ගිය සිය දහස් ගණනින් බැරෑරුම් වෙච්ච බන්ධනයන් තිබෙන බව බුදු පියාණන් වහන්සේ වදාරලා මේ ගාථාවන් දෙක ඉදිරිපත් කළා. නතන් දල්හං බන්ධන මාහු දීරා යදා යසං දාරුජං බබ්බජංච සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු දාරේසු ච යා අපෙක්ඛා ඒතං දල්හං බන්ධන මාහු දීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං ඒතම්පි චෙත්වාන පරිබ්බජಂತಿ අනපෙක්ඛිනෝ කාම සුඛං පහාය. මේ ගාථාවන් දෙක ඉදිරිපත් කළේ අතීතයේහි හිටපු තාපසතුමෙක් ඒ දැඩි බන්ධනයන්ගෙන් මිදීම වශයෙන් උදම් ඇනුවයි කියන කාරණයක් දක්වලා. එතනදී බුදු පියාණන් වහන්සේ මේ ඔය දන්වැල් වලින් මේ ලණු වලින් ආදී විදිහට ඇති කරන බන්ධනයන් සුළු දෙයක් වශයෙන් සලකලා සිය දහස් ගුණයෙන් ඊට වැඩිය මේ බන්ධනයක් පුද්ගලයාව ඇදලා බැඳලා තබන දෙයක් වශයෙන් දැක්ුවේ කිසියම් කෙනෙකු ගාව ආභරණ කෙරෙහි දසිදසුකම් කරුවන් කෙරෙහි පුත්තදාරාවන් කෙරෙහි යාන වාහන කෙරෙහි ඒ විදිහේ යම්කිසි බන්ධනයක් තිබෙනවා නම් ඒ බැඳුමම ඊටාම දැඩි කියන අර්ථයයි බුදු පියාණන් වහන්සේ වදාළේ. අතීතයේහි මේ අපේ බෝසතාණන් වහන්සේ එක දුප්පත් කුලයක ඉපදිලා වයසක මහලු මේ අම්මයි තාත්තයි බලාගෙන වාසය කළා. පියාණන් වහන්සේගේ කලුරිය කිරීමෙන් පස්සේ මේ බෝසතාණන් වහන්සේ කොතෙකුත් තමන්ගේ මෑණියන්ට මේ සරණ බන්ධනයක් එපායි කිව්වට මවගේ දැඩි ඇවටිල්ල නිසාම සරණ බන්ධනයක්
විවාහයක් සිද්ධ කරගත්තා. ඉතින් මේ මෑණියන් වහන්සේත් මේ කල්යාමේදී කලුරිය කළා. ඉතින් ඊට පස්සේ බෝසතාණන් වහන්සේ මේ විවාහක කාන්තාවට කිව්වා දැන් මම පැවිදි වෙන්න යන්න ඉන්නේ. එම නිසා ඔබතුමියත් ඒ ගැන හිතෙහි දරාගෙන වාසය කරන්න කියලා. ඊට පස්සේ මෙහෙම පැවිදි වෙන්න යන්න හදනකොට මේ කාන්තාව කිව්වා මේ මගේ කුසෙහි දරු ගැබක් ඇති වෙලා තිබෙනෝ. එම දරුවා ලැබුණට පස්සේ යන්න කියලා මතක් කළා. ඉතින් කොහොම හරි දරුවා ලැබෙනකුණුත් කාලේ හිටියා. ඉතින් දරුවා ලැබුණට පස්සේ යන්න හදනකොට කිව්වා මේ දරුවා කිරි බීලා ඉවර වෙනකන් මේ ඒ කාලය දක්වා ඉන්න කියලා මතක් කළා. ඒ කාලෙත් ඉඳලා යන්න හදනකොට මතක් කළා මේ තවත් දරු ගැබක් තමන්ගේ කුසෙහි පිහිටලා තිබෙන බව. ඉතින් මෙහෙම ඉන්නකොට බෝසතාණන් වහන්සේට කල්පනාවට ආවා මෙහෙම හිටියොත් කවදාවත් පැවිදි වෙන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මෑට නොකියාම හොරෙන් යන්නට ඕන කියලා කොහොම හරි මේ වනගත වෙලා මේ තාපස් දිවියෙන් කල් ගත කරනකොට අභිඥාවන් ලබාගෙන ඒ සැපත මේ කාම සුඛය රහිත ඒ සැපය භුක්ති විඳිමින් තමයි මේ උදන් වාක්‍යයන් ප්‍රකාශ කළේ. එතකොට ඒ විදිහේ බන්ධනයන් මේ ලෝකෙහි තිබෙන දෙයක්. නතං දල්හං බන්ධන මාහු දීරා යදා යසං දාරුජං බබ්බජංච. මේ නුවණැති කය දීරා නුවණැති අය නතං දල්හං ඒ බන්ධනයන් ඒවා දැඩි කියලා කියන්නේ නැහැ. කුමන විදිහේ බන්ධනයන්ද? යම්කිසි බැඳුම් තියෙනවා නම් මේ යකඩ දැන් වල වලින් බැඳපු ඊට පස්සේ දැව කූඩු වල දාපු ඊට පස්සේ ওই බබුස් තන ආදී විදිහට නොයෙකුත් වැල් වර්ග වලින් පුද්ගලයෙකු බැඳලා සතෙකු හෝ බැඳලා එහෙම තබලා තියනවා නම් හිර කරලා එවැනි බැඳුම් දල්හන් දැඩි කියලා කියන්නේ නැහැ කියලා දැක්ුවා. කවුද? නුවණැති අය. ඊට පස්සේ දැක්ුවා සාරත්ත රත්තා මනුකුණ්ඩලේසු පුත්තේසු දාරේසුච යා අපෙක්කා. ඊටාම මේ දැඩි ඇල්මක් සාරත්ත රත්තා දැඩි වූ රක්ත භාවයක් ඇලීමක් මණිකුණ්ඩලේසු මේ මණික් ආභරණ කෙරෙහිත් පුත්තේසුච දාරේසුච පුතුන් කෙරෙහිත් මේ භාර්යාවන් කෙරෙහිත් යම් අපේක්ෂාවක් සහිතව දැඩි ඇලීමක් තිබෙනවා නම් ඒතං දල්හං බන්ධන මාහු දීරා. මෙන්න මේ බැඳීමම නුවණැති අය පඬිතයන් දල්හං දැඩි කියලා බොහොම බලවත් කියලා ප්‍රකාශ කරන බව මතක් කළා. ඒ බැඳුම් වල ස්වභාවය තමයි ඕහාරිනම් මේ ඒ කෙලෙස් බැඳුම් නිසා ඒවා තණ්හාවේ බන්ධනයන් නිසා ඒවායේ ස්වභාවය යටට පුද්ගලයා පහළට හෙලා දැමීමක් තමයි ඒ බන්ධනයන් වලින් කරන්නේ. සිතිලං ලිහිල් ස්වභාවයකින් තමයි අපට වැටහෙන්නේ. දැන් පුද්ගලයෙකු හිරබාරයට අරගෙන ඉන්නෝ නම් අපට එපමණ දුකක් තවත් නැති බව අපට හිතෙනවා. එපමණ දරුණු බැඳීමක් බන්ධනයක් සිරගත කිරීමක් තවත් නැtei කියලා හිතනවා. නමුත් මේ විදිහට අපේ බුදුරජාණන් වහන්සේ දක්වන මේ ඊට වඩා 10000 ගුණයෙන් දැඩි වූ බැම්ම අපිට දැනෙන්නේ බොහොම ලිහිල් එකක් විදිහට. අපිට බොහොම සරල එකක් විදිහට තමයි දැනෙන්නේ. මේ ස්වභාවය නිසා මේ විදිහට අපිට ඒක දැනෙන නිසා ඒක දුප්පමුංචං අපිට අතහැර ගන්න ඉතාම අමාරුයි. මොකද මෙහි තිබෙන ආදීනව පක්ෂය, මෙහි තිබෙන බැරෑරුම් පක්ෂය අපිට හරියට පෙනෙන්නේ නැති නිසා. මෙවැනි වූ බැඳීම් පවා ඒතම්පි චෙත්වාන පරිබ්බජಂತಿ
අනපෙක්කිනෝ කාම සුඛම් පහය. මෙවැනි වූ බැඳීම්ද මේ අතහැරලා මේ කාමයන්ගේ අපේක්ෂා රහිතව කාම සුඛයන්ගෙන් ඈත් වෙලා ධ්‍යාන ලබා ගැනීම වශයෙන් ඇතැම් අය පැවිදි වෙලා කල් ගත කරන බව බුදුරජාණන් වහන්සේ දැක්වුවා. එතකොට අප මේ ගැන හොඳට නුවණින් තේරුම් ගන්නට ඕන. අපි මේ අර දැඩි බැඳුම් වල සලකන බැඳුම් වලට වැඩිය අපිත් ඊටාම දරුණු ගණයේ බැම්මකින් මේ එදිනෙදා ජීවිතය බැඳිලා තමයි කටයුතු කරන්නේ. මේ බැඳීම මේ බන්ධනය ලේසියෙන් එහෙම අතහරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ ඔය දක්වන වචන තුනක් මේ අස්සාද ආදීනව නිස්සරණ කියලා. මෙහි ආස්වාද කර ස්වභාවයක් තිබෙන නිසා ඒ බැඳීම අපට බොහොම මේ ලිහිල් බොහොම සැපයක් වශයෙන් තමයි දැනෙන්නේ. නමුත් මෙහි ආදීනව පක්ෂය ඊටාම දරුණුයි. මේ බැඳීම් නිසා තමයි අපි තවමත් මේ සංසාරයේහි ගමන් කරන්නේ. ඊට පස්සේ මේවායේ ස්වභාවය තමයි මේ කෙලෙස් බැඳීම් නිසා නිතරම යටට පහළට තමන්ව ඉන්න තත්වයෙන් පහළට ඇද දැමීමක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් විශාල අර්ථයෙන් බැලුවහම පස්සේ මේ බැඳීම් වලටම බැඳීලා හිඳලා මැරිලා ගියොත් එම අපායට යෑමට බොහෝ වෙලාවට ඉඩ කඩ තියෙනවා. එතකොට ඉන්න තත්වයෙන් පහළට යෑමක් තිබෙන්නේ. ඊට පස්සේ තමන්ගේ මනසෙහි වශයෙන් ගත්තාන් පස්සෙත් මනසෙහි ව්‍යාකූල තත්වයන් තිබෙන සාමකාමී තත්වයන් බොහොම මේ මර්ධනය කරන විනාශ කරන දෙයක්. අපිට බය, සැකය, සංකාව නිතරම මේ බොහොම අපේක්ෂාවන් ඇති කරමින් හිත කලඹිලි ස්වභාවයට පත් කරන ස්වභාවයක් තමයි මේ බැඳීම් වල තිබෙන්නේ. ඉතින් මේවාත් එක්කම අප වාසය කරන නිසා ඉතින් මේවාට අපි ඇල්මක් දක්වන නිසා අපිට මෙය තේරුම් ගන්න මේ අමාරු වෙලා තිබෙනවා. ඉතින් මෙය අපිට යම් පමණකට හෝ තේරුම් ගන්නට අපිට උපකාර වන එක ධර්ම සංඥාවක් අප තෝරාගෙන දියුණු කර ගැනීම කරන්න පුළුවන් නම් ඊටාම වටිනවා. ඒ වශයෙන් දක්වන්න පුළුවන් අනිත්‍ය සංඥාව කියන එක. මේ හැම දෙයකම මේ අනිත්‍ය ස්වභාවයක් තිබෙන්නේ. එතකොට මේ අනිත්‍ය සංඥාව අපි අත්දකින, අපි මුහුණ පාන, අපි ජීවත් වෙන හැම පරිසරයක් තුළම මේ ඊටාම මේ බැරෑරුම් ලෙසම පවතිනවා. ඉතින් මේ හැම තැනකදීම මේ සංඥාව අපිට ආරෝපණය කරලා මේ දෙසින් ඒ අංශයෙන් හැම දෙයක් දිහා බලන්න පුළුවන් නම් අපට මේ ගොඩක් මානසික ලිහිල්භාවයකින් අර දේවල් වලට වැඩිය බැඳෙන්නේ නැතිව වාසය කරන්න එකකින් අපට අවස්ථාව සැලසෙනවා. ඉතින් අපේ සිතුවිලි මට්ටමේ ඉඳලා අපි දරන අදහස් වල ඉඳලා අපි කන කෑම බීම වල ඉඳලා ඒවාට තියෙන රුචි අරුචිකම් වල ඉඳලා ඊට පස්සේ දේවල් දොරවල් අපි අලංකරණය කරන දේවල් වල ඉඳලා දරුවන් වශයෙන් ආදී විදිහට මේ හැම දෙයකම මේ ලෝකෙ දිහා බැලුවත් ඔය ආයතන ඊට පස්සේ දියුණු රටවල් ආදී විදිහට නොයෙකුත් විදිහට තිබෙන හැම දෙයකම මේ අනිත්‍ය ස්වභාවය තිබෙනවා. ඉතින් මේ නිත්‍ය ස්වභාවයක් පමුණවන්නට, පරිපූර්ණ ස්වභාවයක් පමුණවන්නට කිසිම දෙයක එහෙම හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා හැම දෙයක් තුළම පවතිනා වූ මේ අනිත්‍යතාවය පිළිබඳව ඒ අංශයෙන් බැලුවොත් තමයි මේක ටිකක් හරි පෙනෙන්නේ. ඉතින් එම නිසා ඒ දෙසින් අපේ නුවණ දියුණු වන ආකාරයට මේ දේවල් වල සත්‍ය ස්වභාවය වැටහෙන ආකාරයට බලමින් සිතමින් වාසය කරන්න පුළුවන් නම් ඒක අපට ගොඩාක් උපකාර වෙනවා මේ බන්ධනයන් වලින් තරමකට හෝ අපව මුදවා ගන්නට. ඉතින් ඒකට අදහස් ගන්නා ගමන් මේ අදට බණ කතා අවසන් කරනෝ හැමෝටම තෙරුවන් සරණයි.